හයි මචං good morning හැමෝටම. ඉතින් උදේම වීඩියෝ එකක් කරන්න හිතුවා. ගොඩක් කට්ටිය WhatsApp එකේ මැසේජ් කරලා අහනවා, TikTok එකේ මැසේජ් දාලා අහනවා, YouTube එකේ මැසේජ් කරලා අහනවා. අයියා හයර් වදින්නේ නැහැ, දවසම ඔන්ලයින් ඉන්නවා. ඒත් එකක්වත් වැදුන්නේ නැහැ. එහෙම කියලා කියන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඕකට ගොඩක් හේතු බලපානවා. අනිවාර්යෙන් මේ හේතු තමයි බලපාන්නේ. මේ හේතු ටික ඔයාලා හරියට කරගත්තොත්, මේ ස්ටෙප් ටික හරියට ඔයාලා කරගත්තොත් අනිවාර්යෙන් ඔයාලට අනිවාර්යෙන් හයර් වදිනවා. හයර් වදින්නේ නැහැ කියන කට්ටිය කාටවත් හයර් වදින්නේ නැති වෙන්නේ නැහැ. ගොඩක් හේතු තියෙනවා ඒකට. මේ වීඩියෝ එකෙන් මම ස්ටෙප් 5ක් විතර කියන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් ඊතුරු ස්ටෙප් ටික කියන්නම්. එතකොට වීඩියෝ එක දිග වෙන්නේ නැහැ. ඔයාලට බලන්න මේ අවුලකුත් නැහැ. ඔයාලට ඩේටා යන්නේ නැහැ මා ලොකුට. ඒ හින්දා ඉක්මනට මම කියන්නම් මොනවද කරගන්න ඕනේ කියලා. එකටම ඔයාලා යන්න Play Store එකට. Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට Pickme app එක search කරගන්න. ඔයාලා Pickme Play Store එකට ගිහිල්ලා Pickme Drive app එක search කරගෙන මෙතන තියෙනවනේ Pickme Drive app ශ්‍රී ලංකා කියලා. ඒ Pickme Drive app එක මෙහෙම තිබ්බට සමහරට අප්ඩේට් තියෙන්න පුළුවන්. මෙතන අප්ඩේට් පෙන්වන්නේ නැහැ. හැබැයි අප්ඩේට් එකක් මේකේ තියෙනවා. මම මේක දැක්කා. මේක මේ අනිවාර්යෙන් බලන්න ඕන මේ Pickme Drive app කියන එක උඩ ටච් කරලා මෙතන බලන්න මේ තියෙන අප්ඩේට් එකක් මේ අප්ඩේට් එක දෙන්න. හරිද? මේ අප්ඩේට් එක දෙන්න. ඒ අප්ඩේට් එක දුන්නාම මේ ඔය අප්ඩේට් එක MB 8යි ගානක තියෙන්නේ. මට මතක හැටියට මේ ඉන්නේ තුන්වෙනි අප්ඩේට් එක. MB ගණන් වලින් තමයි කොහොමත් එන්නේ. MB ඔය 10ට අඩුවෙන් අප්ඩේට් 3ක් ආවා ලොකු අප්ඩේට් එකකින් පස්සේ. ඒ කියන්නේ මේ අප්ඩේට් සීරීස් එකේ මේ තුන්වෙනි අප්ඩේට් එක. මෙයාලා අර සැරින් සැරේට පින් එක ඇඩ් කරා. එහෙම ඇඩ් කරානේ. දැන් මේක අප්ඩේට් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයා යන්න මෙතනම ගිහිල්ලා මේ ඔයා බලන්න මෙතන Google Map එක. Google Map මෙතන ඔයාලා සර්ච් කරගන්න පුළුවන්. මෙතන Google Map එක බලන්න. Google Map එකත් අප්ඩේට් තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් Google Map එකත් අප්ඩේට් දෙන්න ඕනේ. Google Map එකත් අප්ඩේට් තිබ්බහම අපිට හයර් එන්නේ නැහැ. සමහර වෙලාවට Google Map එක බග් වෙලා අපි සාමාන්‍යයෙන් ඔයා හිතන්නකො අපි යනවා නිට්ටඹුවට. නිට්ටඹුවට ගිහිල්ලා ඉවරලා අපි යනවා වේවැල් දෙනියට. වේවැල් දෙනියට එනකොට සමහර වෙලාවට අපේ ලොකේෂන් බග් වෙන්න පුළුවන් ওই මැප් එක කොහේ හරි. සමහර නිට්ටඹුවේ. එහෙම වුණාම අපිට නිට්ටඹුවේ හයර් තමයි වදින්නේ. අර ඊට පස්සේ අපි හිතනවා දුරින් හයර් වදිනවා අරකයි මේකයි කියලා නෑ. ඒ ලොකේෂන් බග් වීම තියෙන්නේ. ඒ ලොකේෂන් බග් වීම හරියනවා මේ අප්ඩේට් ටික හරියට දුන්නාම. ඊළඟ ස්ටෙප් එකක් බලමු. ඊළඟට ඔයාලා Pickme app එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවානේ Pickme එකේ අපි දවසේ හම්බ කරපු ගාණ තියෙනවා, දීපේම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බැලන්ස් එක. ගිණුම් ශේෂය කියලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් මෙන්න මේ විදියට කළු පාටින් තියාගන්න. රතු පාට වෙන්න දෙන්න මෙපා. කළු පාටින්ම තියාගන්න බලන්න. මොකද කළු පාටින් තියාගන්නකොට ඒ කියන්නේ ඍණ පැත්තේ නෙමෙයි තියෙන්නේ, ධන පැත්තේ තියෙන්නේ. ඍණ පැත්තේ කියන්නේ රතු පාට, ධන පැත්තේ තියනවා කියන්නේ හයර් වදින ප්‍රතිශතය 180කින්ම වැඩි. හරිද? අනිවාර්යෙන් ඒක 180කින්ම වැඩි. ඒ හින්දා මේක පුළුවන් තරම් කළු පාටින් තියාගන්න බලන්න. ගොඩක් කට්ටිය සමහර විට මම දැකලා තියෙනවා 450 500 තියන් ඉන්නවා. එතකොට 490 ගණන් තියාගෙන ඉන්නවා. එතකොට එයාලා කියනවා 490 ගණන් තිබ්බාම හයර් වදිනවා 500න් උඩ වදින්නේ නැති කියලා. වදිනවා. ඒක හරි. ඒ වුණාට වදින ප්‍රතිශතය 180කින්ම අඩුයි. අර ඍණ පැත්තෙන් තියෙන එක්කෙනෙක්ට වඩා ධන පැත්තෙන් තියෙන එක්කෙනෙක්ට තමයි Pickme එකෙන් හයර් එක දාන්න බලන්නේ. එයාලා ඒ සිස්ටම් හදලා තියෙන්නේ මේ විදියට. අනිත් එක තමයි ඔයාලගේ ෆෝන් එකේ data check කරගන්න. ෆෝන් එකේ data තියනවාද කියලා හැමදාම උදේට දැන් ඕන තරම් ඇප් තියෙනවනේ social media වල. ඒ වලින් data check කරගත්ත හැකිනේ. දැන් Mobitel app එකේ තියෙනවා, dialog එකේ එහෙම තියෙනවනේ. අනිවාර්යෙන් ඉතින් Pickme දුන එක්කෙනෙක් ආව ලොකු ෆෝන් එකක් තියෙන්න මොන පොඩි ෆෝන් වලින් දුවන්න බෑනේ. ඉතින් data check කරගන්න. data check කරගත්තට පස්සේ ඉතින් ওই step 4 මේ වීඩියෝ එකේදී මේ 4 අනිවාර්යෙන් කරගන්න. එතකොට හයර් වදි. එහෙම වදින්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකේදී මම කියන්න ඊළඟ ස්ටෙප් ටික. එතනත් තව 5ක් තියෙනවා. ඒ ටික කරගත්තාම අනිවාර්යෙන් හයර් ගන්න පුළුවන්. මේ ටික කරගත්තා කියන්නේ 60ක් 70ක්ම හයර් වදින ප්‍රතිශතේ 60ක් 70ක්ම වැඩි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.